දූපතක් විදිහට ශ්‍රී ලංකාව ගැන ඕගොල්ලෝ ගොඩක් දේවල් දන්නවනේ. හැබැයි ඕගොල්ලෝ කවදා හරි හිතලා බැලුවද මේ දූපත කවදා කොහොම පටන් ගත්ත එකක්ද කියලා? ඒ කියන්නේ දූපතේ ආරම්භය කොයි විදිහට සිදු වුණාද කියලා. ඒක ගැන මම හොයාගත්ත කරුණු මම ඕගොල්ලන්ට කියන්නම්. ශ්‍රී ලංකාව කියන්නේ කවදාවත් ඩයිනෝසරස්‌ලාගේ පොසිල හම්බෙච්ච නැති රටවල් වලින් එකක්. ලංකාවෙන් හම්බෙලා තියෙනවා ඔය ශාකවල කොටස් හම්බෙලා තියෙනවා වසර මිලියන 66කට කලින් මම මේ කතා කරන යුගය. ඒ කාලේ හම්බෙලා තියෙනවා ශාකවල කොටස් සහ බෙල්ලෝ වෙරයිටිස් වගේ හම්බෙලා තියෙනවා. මුහුදු ජීවීන් වගේක පොසිල හම්බෙලා තියෙනවා. එතනින් එහාට ඩයිනෝසරස් කෙනෙක්ගේ පොසිල කවදාවත් ශ්‍රී ලංකාවෙන් හම්බෙලා නැහැ. ඒකට ප්‍රධානම එක හේතුවක් තමයි අ ඒ කියන්නේ මේ කතා කරන කාලෙට පස්සේ ලොකු මුහුදු රළ ගොඩාක් තිබ්බ අවස්ථා තියෙනවා. ඉතින් ඒත් එක්ක මේ වගේ පොඩි දූපතක තියෙන පොසිල ඛාදනය වෙලා යන්න පුළුවන් මුහුදු වතුරට. හැබැයි ඊට වඩා ඇත්ත අ ඊට වඩා ප්‍රැක්ටිකලි හිතන්න පුළුවන් කාරණාවක් මම හොයාගත්තා. අ ඇත්තටම මේ ජිරාසික් පාක් යුගය සෝරි ඩයිනෝසරස් යුගය. මේ ඩයිනෝසරස් යුගය ඇත්තටම ශ්‍රී ලංකාව කියලා එකක් තිබිලා නැද්ද? අන්න එතනදි තමයි මට මේ දේ හම්බුනේ ශ්‍රී ලංකාව කියන භූමිය ඩයිනෝසරස් යුගයේ තිබිලා තියෙන්නේ මුහුදු මට්ටමට පල්ලෙහායි. ඒ කියන්නේ ඩයිනෝසරස් යුගයේදී කවදාවත් ශ්‍රී ලංකාව කියන එක මුහුදු මට්ටමට උඩින් තිබ්බ දූපතක් නෙමෙයි. ඒ කියන්නේ මේ භූමි කොටස සම්පූර්ණයෙන්ම මුහුදු මට්ටමට යටින් තමයි තිබිලා තියෙන්නේ. ඊට වඩා වැදගත්ම කරුණක් මම හොයාගත්තා. වසර මිලියන 60කට කලින් අපි හැමෝම දන්නවා ඩයිනෝසරස්ලා විනාශ වෙලා ගිය උල්කාවක් වැටිලා කියලා. ඒ උල්කාව වැටිලා තියෙන්නේ ශ්‍රී ලංකාවට ප්‍රතිවිරුද්ධ පැත්තේ. ඒ කියන්නේ මෙක්සිකෝවට තමයි මේ උල්කාව වැටෙන්නේ. මේ මෙක්සිකෝවට වැටෙන උල්කාව නිසා සම්පූර්ණ ඩයිනෝසරස් යුගයක්ම අවසන් කරනවා. ඒ වැටෙන උල්කාවේ ඕනම ෆිසික්ස් වල නියමයක් තියෙනවා. ඕනම දෙයකට සමාන වූත් ප්‍රතිවිරුද්ධ වූත් ක්‍රියාවක් හටගන්නවා. උල්කාව වැටෙනකොට ඒක නිසා ඇතිවෙච්ච ඝට්ටනය නිසා තමයි ඒ කියන්නේ ඒක න්‍යෂ්ටික පිපිරීම් ලක්ෂයකට සමාන ශක්තියක් ඒ වෙලාවේ පිට වුණා කියලා අදහස් කරනවා. ඒ ඒක ඇවිල්ලා අ ගැටීමට ප්‍රතිවිරුද්ධ දේ. ඒ කියන්නේ ඕනම දෙයකට සමාන වූත් ප්‍රතිවිරුද්ධ දෙයක් තියෙනවනේ. සමාන දේ තමයි සාමාන්‍යයෙන් අපි වුණත් හයියෙන් ඕනම දෙයකට පන්ච් කළොත් ඒ පන්ච් එක එහා පැත්තෙන් එන්නේ අපි රෙජි ෆෝම් එකකට හයියෙන් ගැහුවොත් නැත්නම් යකඩ තහඩුවකට හයියෙන් ගැහුවොත් ඒ තහඩුවේ එක් කෙරෝලකට අපි පහර දුන්නාම ඒකේ අනිත් පැත්තෙන් ඒ තහඩුව පොඩ්ඩක් හරි එළියට මතුවෙන්න උත්සාහ කරනවා. ඒ වගේ තමයි මේ පෘථිවියේ ගෝලයත් මේක ඝන මූලද්‍රව්‍ය වලින් හැදිලා තියෙන ඝන වස්තුවක්. ඒකට තවත් ඝන මූලද්‍රව්‍ය වලින් හැදිච්ච ඝන වස්තුවක් එකට ගැටෙන වෙලාවට ඒකේ ඒ ගැටෙන පැත්තට සාපේක්ෂව අනිත් පැත්තෙන් කොටසක් එළියට නෙරා යන්න හදනවා. අන්න එහෙම නෙරා ගිය කොටස මෙක්සිකෝවේ ඒ උල්කාව වැටිච්ච තැනයි අ ඉදන් පෘථිවිය කබොල්ල විදගෙන එහා පැත්තට ආවාම එන්න තියෙන්නේ ඉන්දියන් සාගරයට. ඉන්දියන් සාගරයේ හරියටම කියනවා නම් ශ්‍රී ලංකාව පිහිටලා තියෙන අ කොටසට තමයි ඒ කියන්නේ ශ්‍රී ලංකාවටම නෙමෙයි එන්නේ පොඩ්ඩක් එහාට වෙන්න. කියන්නේ අපි දැන් දන්නවනේ ලෝකයේ ගුරුත්වාකර්ෂණය අඩුම තැන වැටෙන්නේ ශ්‍රී ලංකාව සහ ඒකේ අවට තියෙන මුහුදු ප්‍රදේශය. මේ මුහුදු ප්‍රදේශයට තමයි ඇත්තටම මෙක්සිකෝට වැටිච්ච උල්කාවේ අ වැටෙන පැත්තට ප්‍රතිවිරුද්ධ පැත්ත වැටෙන්නේ. එතකොට එතන ඇත්තටම සිද්ධ වෙන්නේ ශක්ති හුවමාරුවක්. එතනදී ගුරුත්වාකර්ෂණය අඩු වස්තු බාහිරට පිට වෙන්නට උත්සාහ කරලා තියෙනවා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට අභ්‍යන්තරයේ තිබ්බ ඒ කියන්නේ පෘථිවි කවල තුල අභ්‍යන්තරයේ තිබ්බ ලෝහමය කොටස් ගුරුත්වය අඩු ලෝහමය කොටස් එළියට ඒ කියන්නේ එළියට විසික් වෙලා තමයි අ මේ ඉන්දියන් සාගරයේ යට කොටස නිර්මාණය වෙලා තියෙන්නේ. ඒ නිර්මාණය වෙද්දි නිර්මාණය වෙච්ච දූපතක් තමයි ශ්‍රී ලංකාව කියන්නේ. ඒකයි ශ්‍රී ලංකාවේ කවදාවත් වසර මිලියන 66කට කලින් පොසිල හම්බෙන්නේ නැත්තේ. මොකද ශ්‍රී ලංකාව නිර්මාණය වෙලා තියෙන්නේ වසර මිලියන 66කට කලින් සිද්ධ වෙච්ච උල්කාවක් නිසා. ඒ උල්කාව ඇති වෙන්නේ පෘථිවියේ අනිත් පැත්තට වුණාට ඒකේ බාහිර බලපෑම
ඒකට ප්‍රතිවිරුද්ධ පැත්තට වෙනවා. මේක මගේ මතය. මේක මම හොයාගත්ත කරුණුත් එක්ක ඉදිරිපත් කරන මතයක්. මීට වෙනස් මත ගොඩක් තියෙනවා. හැබැයි මේ මතය ඔයගොල්ලොන්ටත් හිතලා බලන්න පුළුවන්. චෙක් කරලා බලන්න පුළුවන්. පෘථිවියේ මෙක්සිකෝ